කොහොමද ළමයි මාසයක්ම ඩොලර් 10කින් ගමන් බිමන් යන්න පුළුවන් විදියක් ගැන තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. කවුද කැමති? ඔන්න වෙනද වගේම වැඩට යන්න ලෑස්ති වෙලා මම යන ගමන් ඉන්නේ. මෙහි ඇත්තටම ගොඩාක් ලොකු ගාණක් වේදන් වෙනවා අපි බස් එකේ හරිය එහෙම නැත්නම් MRT එක හරිය යූස් කරන්න ගියාම ඩේලි මොකද මම ඒක හොඳටම දන්නවා මට 2 buses යූස් කරන්න ඕනේ ඩේලි වැඩට යන්න ඕනේ. ඉතින් මම එක එක මෙතඩ් අත්විදලා බැලුවා. හැබැයි මට හම්බුනේ බෙස්ට් ඔප්ෂන් එකක් තමයි මේක. මම අදට මට බයික් එකක් තිබුණත් මම කොහොමත් මේ බයික් එක මට මන්ත්ලි මම මේ ඇක්ටිවේට් කරගෙන තියාගන්න. මොකද ඒක ඒ තරම්ම මට ඉම්පෝටන්ට්. ඔයගලන්ට පේනවනේ මේ බයික් වල කිසි අඩුවක් නැහැ. සාමාන්‍ය හැම කොන්ඩෝ එකකම හැම බස් ස්ටොප් එකකම හැම තැනකම වගේ මේ වල පාකින් ඒරියාස් තියෙනවා. ඒ හින්දා කිසිම හේතුවක් මත බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ගන්න බයික් එකක් ඕන තැනක අවුලක් නැතුව ගිහිලා පාක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද මේ ස්ක්‍රීන් ෂෙයා එක කියලා. ඔයගලන්ට මේ විදියට ගියාම මේකේ බයික් පාස් කියලා එකක් තියෙනවා. ඒතනට ගිහිල්ලා ඔයගලන්ට කැමති විදිහට මේ තියෙන 30 days එක. ඒක තමයි most popular. ඒක ගිහිල්ලා ඔයගොල්ලෝ ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ෆෝල් මන්ත් එකක්ම මේක අවුලක්ම නැතුව යූස් කරන්න. මේ විදිහට තමයි টොප් අප් කරන්නේ. ඔයාලට අවශ්‍ය amount එක දාලා ඉවරලා ඒක pay now කරන්න පුළුවන්. Apple Pay තියෙනවා. කොහොම හරි ඔය විදිහට රීචාර්ජ් කරගෙන ඔන්න ඔහොම පැකේජ් එක ඇක්ටිවේට් කරගත්තාට පස්සේ මුළු මාසෙ පුරාම ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව බයික් එක යූස් කරන්න පුළුවන් ළමයි. හැබැයි මේක හරි රෙස්පොන්සිබිලිටි එකක්. හරියට පාවිච්චි කරන්න ඕනේ. මේ දේවල් වලට ඩැමේජ් වෙන්න බෑ. ඔයගොල්ලෝ බයික් එක යූස් කරන්න ගන්න කලින් බයික් එක හොඳ කන්ඩිෂන් එකේ තියෙනවද කියලා හොඳට චෙක් කරලා බලන්න. මම නම් ඇත්තට හරිම මේ ඉන්ට්‍රෙස්ට් මේක ගැන මේ මම ඉතින් පාරේ යන ගමන් මම ඒක එන්ජොයි කරනවා. මම ඔයගලන්ටත් දේවල් පෙන්නනවා. මේ විදියට දැන් ඩිස්මවුන්ට් තැන් වලදී ඔයගොල්ලන්ට බයික් එක තල්ලු කරන් යන්න වෙන වෙලාවල් තියෙනවා ළමයි. ඒ වගේ ඔය මම තල්ලු කරගෙන ගිය අවස්ථාවක් තමයි ඔයගලන්ට පේන්නේ. ඉතින් දැන් මගේ පාකින් ඒරියා එකට මම ඇවිල්ලා ඉන්නේ. මම ඔයගලන්ට පෙන්නන්නේ මේක කොහොමද පාක් කරන්න කියලා. ඇත්තටම පාකින් ඒරියාස් වල ස්කෑන් කෝඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ පාක් කරනවා නම් අනිවාර්යෙන්ම ස්කෑන් කෝඩ් එකක් තියෙන තැනක විතරමයි මේ බයික් එක පාක් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයගලන්ට ෆයින් එකක් වදින්න පුළුවන්. හරි තැනක පාක් කරේ නැති වුණොත්. ඒකයි මම කිව්වේ මේ පේනවනේ හැමතැනම මේ බයික් තියෙනවා. මම මේ ඔයගලන්ට පොඩි ක්ලිප්ස් ටිකක් දැම්මේ ඒක ගැන අයිඩියා එකක් ගන්න. මේ ඕන රෑක ඕන තැනක ඕන විදිහට යූස් කරන්න බයික් තියෙනවා ළමයි.